ප්‍රශ්නය තමයි වාහන ආනයනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහලා ඔබතුමා යම් උත්තරයක් ලබා දුන්නා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කළා තිබුණා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා පත් වෙන්න කලින් වාහන ආනයනය කරන්න පුළුවන් ක්‍රමානුකූලව කියලා. ඒ කියන්නේ නිර්දේශ කරනවා කියලා ක්‍රමානුකූලව වාහන ආනයනය කිරීමේ හැකියාව තියෙනවා කියලා. විදේශ විනිමය කළමනාකරණය කරගැනීමේ හැකියාව ශ්‍රී ලංකා මහ බැංකුවට තියෙනවා කියලා. ඒ ඔබතුමා ප්‍රකාශ කළා යම්කිසි නව ක්‍රමවේදයක් හදනවා කියලා. ඒ ක්‍රමවේදය ගැන අවධානය යොමු වෙලා තියෙනවා. යම්කිසි කමිටුවක් පත් කළා ඒ ක්‍රමවේදය අවද වෙනකොට සකස් කරන්න බලාපොරොත්තු වෙනවද කියලා අහන්න කැමතියි. බොහොම ස්තුතියි. පළවෙනි එක වාහන ආනයනය පිළිබඳව ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පහුගිය අප්‍රේල් මාසෙම තමයි කරුණු ඉදිරිපත් කළා තිබුණේ. ඒ සඳහා අවස්ථාව දුන්නට ඒගොල්ලන්ගේ විරෝධත්වයක් නැහැ කියලා. ඉතින් පහුගිය රජයට ඒ තීන්දුව කල්ැතුව ගත යුතුව තිබුණා. හැබැයි කල්ැතුව ගත්තේ නැහැ. මැතිවරණේ ඔන්න මෙන්න කියලා ඡන්ද බලාගෙන තමයි ඒ තීන්දුව ගත්තේ. කොහොම වුණත් අපේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය වාහන ආනයනයට අවසර ලබා දෙන්න. හැබැයි යම් ක්‍රමවේදයකට යටත්ව. දැනටමත් අමාත්‍යංශ ඒකාබද්ධව මම දන්න විදිහට 15 දෙනෙක්ගෙන් යුක්ත කමිටුවක් පිහිටවලා තිබුණා. පුද්ගලිකාංශයේ වාහන ආනයනකරුවන්ගේ සංගමුත් නියෝජනය වන පරිදි ඒ අයගේ යෝජනා මත යම් වාර්තාවක් ඉදිරිපත් වෙලා තිබුණා. ඉතින් ඒ වාර්තාව අපි නැවත අධ්‍යයනය කළ යුතුව තියෙනවා. ඒකේ වාසි අවාසි සහ ඒකේ ක්‍රමවේදයන් පිළිබඳව ඒ ක්‍රමවේදයන් වලට යටත්ව වාහන ආනයනය කරන්න අපි ඉඩ ප්‍රස්තාව දෙනවා. ඒ නිසා දැනටමත් ක්‍රියාවලියක් යනවා. ඒ ක්‍රියාවලියට මැදිහත් වෙනවා. ඒ අනුව දැම්මම නෙමෙයි. අතරම ගත්තොත් ලබන අවුරුද්දේ මුල වෙනකොට මට දැන් හරියටම කාල සීමාව කියන්න අමාරුයි. ඒ තියෙන තත්ත්වයත් මුදල් අමාත්‍යාංශයෙන් මහා භාණ්ඩාගාරයෙන් ඉදිරිපත් වෙන කරුණුත් මත පදනම් වෙලා ලබන වසර වෙනකොට වාහන ආනයනය කරන්න ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න පුළුවන්.